හරිද? ඔන්න මේ හැමෝගේ තරම් වගේ තියෙන ජොග්ගුවක් මේක හීටර් ජැක් එක. මේක වැඩ කරන්නේ අපි මේක බලමු මොකක්ද ඉස්සෙල්ලා සරලව මේක මීටරකින් චෙක් කරගමු ඉස්සෙල්ලා වැඩද කියලා. මේක අපි ඉස්සෙල්ලා බලමු ස්විච් එක ඔන්න එකට දාලා මේක පොඩ්ඩක් හරවලා මේකක් කියනවා මල්ටිමීටරේ අපි ඩයෝඩ් ලාන්චරයට දාලා ඊට පස්සේ බලමු මේක වැඩද කියලා. මේ ලයින් දෙක චෙක් කරමු සප්ලයි මේ දෙකේ තමයි ජොබ් එකට කරන්ට් එක ඉන්පුට් වෙන්නේ මෙන්න මේ දෙකෙන්. මේ දෙකට දැන් අපි තියුවහම අනිවාර්යෙන් මීටරේ වැඩ කරන්න ඕනේ. මේක වැඩ කරන්නේ නැහැ. සම්බන්ධතාවය නැහැ. මේක අනිවාර්යෙන්ම ස්විච් එකේ තමයි ලෙඩේ ඇත්තේ. මේක පොඩ්ඩක් ගලවලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලා මේක මේ විදිහට පන්න ගන්න රොඩ් එකේ. ඊට පස්සේ මෙතන උඩ යන දෙකක් තියෙනවා. මේ දෙක හිමීට ගලවන්න ඕන. මෙතන තව එකක් තියෙනවා. ඊට පස්සේ යන දෙක දැන් හිමීට පරිස්සමෙන් ගලවලා ඊට පස්සේ මේ ස්විච් එක ගලව ගන්න යන්නේ. මේක කරමු. තවයන්යක් තියෙනවා මෙතන. එන්න හිමීට ගලව ගත්තාම අපිට මේක සම්පූර්ණ ගලවන්න නැතුව වැඩේ කරන්න පුළුවන්. එහෙනම් කෑල්ල ගලවලා පැත්තකින් තියමු. ඊට පස්සේ අපි මේක ගලවලා මෙතනට එනවා. ඉන්ටර්විල් අපි තෝපොඩි එනියක් තියලා පියවි ගලවන්න ඉස්සර බලමු ටිප් එක ගලවලා මේ ටිප් එක තියෙනවා බලන්න මේක ස්විච් එකේ තත්ත්වය චෙක් කරගන්න. දැන් මීටර් එකෙන් මේ දෙපළට අපි තියලා බලමු මීටර් එක. තුන මීටරේ වැඩ කරන්නේ ස්විච් එක දාලා බලමු. ඒත් වැඩ කරන්නේ. එන්නේ මේ ස්විච් එක පිච්චිලා තමයි මේ ජොග්ගුවේ තියෙන්නේ. වැඩ කරන්නේ. ඉතින් මේක තාවකාලිකව වැඩ කරන්න හදන්න පුළුවන් මේ විදියට. ස්විච් එක දානකම් ඉතින් මේ දෙක එකතු කරලා කොයිල් එකේ ලඩක් තියෙද කියලා බලා ගන්න අපිට පුළුවන් මේ දෙක එකතු කරාම. මේක එකතු කරලා නැවතත් අපිට මේ පැත්ත හරවලා මෙතනින් චෙක් කරලා බලුවහම දැන් මීටර එක වැඩ කරනවා. එක්කනේ මේක ස්විච් එක තමයි දින්නේ. වැඩ කියාගෙන යන්න බලන්න මෙන්න මේක ඇල්ල තියෙන්නේ මොකටද කියලා. හීටර් ජොග්ගුවේ. මේක ඇල්ල කමෙන්ට් කරන් යන්න මොකටද තියෙන්නේ කියලා. මේ දැන් හදලා තියෙන්නේ මේක ස්විච් එක අපිට දාගෙන ස්විච් එක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. මේක ස්විච් එක නැතුව අපි පාවිච්චි කරලා චෙක් කරලා බලන්න හදන්නේ. කරන්ට් එකට ගහලා චුට්ට චෙක් කරලා බලමු. අඩිය ප්ලග් එකට ගහගන්න ඉස්සෙල්ලා. හරි. ඊට පස්සේ ස්විච් එක ඉස්සෙල්ලා දාන්නේ. ඊට පස්සේ අපි මේක හිමින් පරිස්සමට මේක උඩින් තියා ගන්නවා. ඊට පස්සේ අපි මේකට දාමු වතුර ටික. මේ කොයිල් එක පිච්චෙන එකේ වතුර ටිකක් දාන්නේ. ඊට පස්සේ අපි ස්විච් එක ඔන් කරලා බලමු මොකද අත්ති කියලා මේකේ. අන්න වැඩ. දැන් මේක වැඩ කරන යනකොට අපි මෙතන ස්විච් එක එකතු කරලා තින්නේ. අපිට මේ ස්විච් එක දාන්න ඕනේ නැත්නම් මේක ඔටෝ ඔෆ් වෙන්නේ නැහැ වුණ වෙලෙ වුණාම. මේකෙන්ද අපි ස්විච් එක ගෙනල්ලා දාන වීඩියෝ එකක් මම ඔයාලට දෙන්නම්. ඒ සද්දේ ඕෆ් කරන්න. ඔව් දැන් අපි ඕෆ් කරමු.